මේ මංගා තියන්නේ යාළුවනේ මෙහෙම එක. හායි ඔක්කොම සසිමලියතවද මගේ අලුත් දෙකත් ඉතින් මම ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. සික්කගේ ඉන්ට්‍රෝ එකේ යාළුවනේ. Anyway ඉතින් අද අපි කරන්නේ Facebook එකේ තියෙන එක මෝඩ වීඩියෝස් මෝඩ පෝස්ට් එකේ කියලා බලන්න. හරිද ඔක්කොම බලන්න දන්නන්නේ. ඉතින් guys මේ අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් ඔයාලා තාම මම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. තප්පර 4ක් දෙන්නම් subscribe කරන්න. කරේ නෑනේ. කරේ නෑනේ. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මට උඩ නංගි මොනාද ගලන් රුද්දක් මේ නාද හුත්තක්ද ඔයාලා දැකලා තියෙනවද ගෙදර කොස්ස නටනවා මේ බාන යන ගෙදර කොස්ස නටන විදිහ අම්මට උඩ මේනා වංගෙඩිද කොහෙද මල්ලි මේනා කොසුන මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ මල්ලි මොනාද කේස් එක the fuck man මොනවද බං මේ මුන් නටන විදිහ මේ බලා මූට නිකන් මේ සිංගමාල හැදිලා ආදේදී මත්තු කත දූෂණය කර රහස් පෙදෙසට වීදුරු බෝතල් ඔබලා අම්මාට උඩු බර උස්සන්න හදන්නේ ඇන්ටි කෙනෙක් නේ අම්මාගේ අම්මා තමයි කිලෝ කීයක්ද බං අම්මාට උඩේ ඉස්වා ගැම්ම කොහමදා උඹට පුළුවන් ද කියම කිලෝ 10ක් අත උස්ස ගන්න බෑනේ මේක බල බල ඉන්න මේ මිනිස්සුන්ට නායන්න බෑ damn සාරි අඳන් උස්සන්නේ නැහැ කොහමද ගැමි කම අම්මට සිරි මේ බලන්න මාතරද වැඩ රෝද සපත්තු අම්මට නංගි අඩෝ මේ බලන්න දැන් පොලිස් කාර්යයක් TikTok කරනවා මේ අපිට තා පොඩ්ඩක් හෙල්මට් එකකට දාගියට පස්සේ කෙලවන්න. මට කලින් මැරුණොත් මම උඹට වැඩි හොඳට වේගිය බලා ගන්නවා. හදිස්සියේ මම මැරුණොත් උඹ බලා ගන්නොත් නැත්නම් යකෙක් කරනවා. හරිද? ඒ කියන්නේ කවුද මෙයාගේ කෙල්ලද මෙයාගේ කෙල්ල මෙයාද මෙයාගේ කෙල්ල කවුද මෙතන කාගේ කවුද කෙල්ල නැත්තම් මුන් දෙන්නම තුත්තුරී සම්ද මල්ලි මේ මංගා තියන්නේ යාළුවනේ මෙහෙම එක what the fuck මල්ලි මොනාද බං මේ Facebook දාන්නේ the fuck man අනිත් ආවේ පූසගේ ලොකු ඊට වඩා මේ මොනාද මේ වෙන්නේ අම්මට හැපුණා විල නංගි අඩ ෆෝන් නම්බර් ඉල්ලුවානේ අර කතප මොනවාද නංගි මේ කුඩ්ඩෝන්ගෙන් නම්බර් ඉල්ලන්නේ අර නම්බර් දුන්න ගියාම කෝල් කරන්න යකෝ නම්බර් දීපු ගමන් කෝල් කරන්න ඇයි බං අනුන්ගේ මිනිහෙක් ගැන හිත ඉන්නේ උඹ හොඳ කෙනෙක් හම්බ වේ එළිය නැතුව මේකට දෙන්න වගේ දැම්මනම් මීටර තාත්තිකයි අම්මා ජොන්ටි අම්මා කැරි මේ මොනවාද මේ වෙන්නේ අම්මට උඩු ගැහුවා මල්ලි අය ගහන්නේ කුදාම්මි කුදාපච්චි වලියක් වගේ ඒ ලංකාවේ නෙමෙයි බං කතා කරන්නේ සිංහල නෙමෙයි මේ ඉන්දියා ඔයා යන්නේ රෑ කියමද සාල්ලේ යකෝ මැරිච්ච උන්ට ඩිස් ගන්නත් දැන් බලපං රාලේ උඹ යන්න ලෝකෙට පරිස්සමෙන් ඉඳ පාරේ මම කිව්වේ ප්‍රවි පැටුමල මේ රැපා යන්න කියලා උඹට ඉක්කිනි බසුව පතා කොල්ල ගොඩක් උඹ දෙසම බලා කඳුළු වැටෙන බා දසක් වගේ බලා පවුලම කැලඹිලා උඹේ මරණේ ගමම හොල්ලන්න දුන්නේ උඹේ මරණ ඌට එන්නේ මචං පස් දාලා තියෙන නිසා පොඩි බටයක් දාලා කියපම් බල ඇතුළට නෑ ෆෝන් එකක් දුන්නා නම් හරිනේ ඒකට යද්දි අරන් ගිහිල්ලා ඌට අපායෙන් නම් කියන්න පුළුවන් ඩිස්ක් එක ගහන්න පුළුවන් රිප්ලයි ඩිස්ක් එක මේකට මේ සින්දුව නැතුව ගජනා සින්දුව දැම්ම නම් මීටර තාත්තිකයි අම්මට ගාලුකෝ
මේ මොනාද මේ? අම්මාට සිට චූටි දුවේ. අනිතර හිට්ලෝ සමාජයට මුණ දෙන්න බෑ මං අත දාන කාටවත් පෙන්න ගන්නෙ නෑ අම්මා චූටි පුතා හරිම නෝටි ඔයා දන්නේ නෑ ඔව් දන්නේ හරි. මේ මොනාද මේ නංගි මේ ශිෂත කරලා ඉන්නකො ඉස්සල්ලා. තාම දෙක වසරද කොහෙද? මලකුත් ගමේ මල ගහන්න ඕන. කැන්ඩි අසෙල්ලගේ යාළුවෝ විතරයි ඔයාලා හිතාගෙන ඉඳපන් මේ ආගේ කෙල්ල පවුල මොනවද ඔයාලා මේ දාන මැසේජ් ඔයාලා මේ උඩකට යනකොට ඔයාලා මාර ඉදිසියා කමන්න ඔයාලට තියන්නේ කැන්ඩි අසෙල්ල මේ පවුල මාර ඒවනේ දාන්නේ ඔයාලට මේ අත්තල ලංගිලා එහෙම නැද්ද ඉතියා කැන්ඩි අසෙල්ලගේ පවුල කිව්වම මොකද වරද කියපන් අර හොඳට ඉන්න මිනිස්සේ එහෙම පහත් කළා කතා කරන්න එපා පහත් කළා කතා කරන්න එපා කියන්නේ චාර්ජර් කියලා මේ චාර්ජර් මේ චාර්ජර් කරන්න එපා හරි නංගි හරි ඔයාලා මහා චාර්ජර් මහත් මොනවද ඔය දාලා තියෙන්නේ ඔව් ඒක තමයි හරි චාර්ටර් දැන් මමද බඩුව මොනාද එන්නේ අර කියන්නේ කවුද එන්නේ යට මොනාද මෙතන එන්නේ මොකක් හරි සීන් එකක් තියෙනා ගෑණියෙක් නේ ඇන්දයට මල්ලි මොනාද ගන්න මේ ළමයි තින්න තාත්තගෙන එන්නේ නර්ස් නෝනගෙන එන්නේ දොස්තර මාත්‍ය පරක් වෙන නම් මේ වගේ නර්ස් නෝන කෙනෙක් හිටියන යාළුවනේ ටක් ගාලා දොස්තර මාත්‍ය ගෙන්න ගන්න පුළුවන් ඕ ලෙවල් වයසේ නංගිලා මම සිල් බිඳගත්තේ මුල් සිඳගත්තේ බඩුවක් නිසා අහිංසක දෙමව්පිය වලින් නැහිලා ඔබට උගන්වන්නේ ඇටෙන් පොත්තෙන් එන්න බෑ ඔබට සිල් බිඳ ගන්න බෑන්න කාටද මටද බැන්නේ සසි පතනොඹර නිවන උපදින්න අප අතරෙම මම මැරිලා නෑ මල්ලි කවු සසී කියන්නේ හොරණ ඇක්සිඩන්ට් උන අර මෙහෙම ඇවිල්ලා බයික් කියලා පුක් ගන්න හොරණ ඇක්සිඩන්ට් උන කොල්ලගේ යාළුවගෙන් රැප් එක the fuck man මැරිච්චුන්ට අද්දිස් ගන්නද මුළු ගමක්ම නිවන කරා උඹ ගිය නිවනට වේදනාව කැද සසි උඹ නැති අපහට කියා ගන්න බැරි වේදනාව කියලා උඹ අප හැර ගියේ සදහටම සසරට අකරන්නේ උඹ ගියේ අප දැන් මම මේක නටන්නද කියන්නේ පොඩි පගේලට දැන් රැල්ලක් මැරණ එකයි මැරුණා එකාගේ මලගෙදර බයික් ගොඩක් යන එකයි ඌට හැලිලි එන එකයි ඔව් රැප් ගාන එකයි මොන වේසකමක්ද මේ මැරුණට පස්සේ මොන ලබ්බඩද රැප් ගාන්නේ ගීල ගහම් පැල් කවිය ලබ්බේ සල්ලි ලොබ කැන උඹ දුන්නේ 10 කියන්නේ නික ලක්ෂයක් උඹ දන්නවා මගේ නැනොට ඉන්න පුරුද්ද ඒ වුණත් ඒ හුත්තා ගැන කියනවා උඹ වරුවක් මොන හුත්තා මං සල්ලි නොදී ඉදිරි දුනද සුද්ද දවස් 7ක් මං ගැනම හිතුවද සුද්ද උඹ ඔය බැලි කියන එක මගේ අයියා උටවද දැම්මොත් මම දෙන්නේ නෑ සල්ලි මං පොල්ල ණය ගත්තේ දෙන්න දෙන්න මං පොල්ල සාමිදුර රැප් කියන්න පුළුවන්ද පොල්ල ණයට ගත්ත සල්ලි සතියෙන් දෙන්න මල්ලි ලක්ෂ ගණන් ණය තියෙන පොල්ල අලුත් අවුරුද්ද ලෙල්ලට හිදලා රෙද්ද ගමටම ණය ඇති පොල්ල උඹේ ඔය සල්ලි කියාගනි හුත්ත සපට යන 4 ස්ටොප් නම් අරල යන 2 ස්ටොප් තමා මට හුඩු හායි ළම හායි හලෝ මම කරත්තර අදත් ග්‍රෝම් එක මොක ග්‍රෝම් ඉබුණාදේ ඉබුණාදේ සරමන්නේ මේ මොනාද බං ඇඳුම් මාරු කරන්න බලන්න හොඳ නැද්ද එතකොට අපි අවුලක් නැහැනේ බැලුවට මේ
මේ නාඩි කියත් යනද බෑ මොන වෙසකන්ද මේ මේ ඇති Okay guys අද අපේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හැබැයි තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් jumbo man එක පිට episode එක කරන්න දවස් සුබ වේවා. ඔබට ජය වේවා. Ciao ciao. Bisek lagi pare ane mak tis paste nek mawa wata karagena mena dunna biscuit mara business just miss by gas